ඉන්දියාවේ සයිවර් කඩේ රසට බණ්ඩක්ක හදලා බලමුද? ආයුබෝවන් කියලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම අරන් ආවේ බණ්ඩක්ක හදන අලුත්ම විදිහක්. ඉන්දියාව කෑම ජාති එයාලා ගොඩක් වෙලාවට හදන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒකට කපාගත්ත ලොකු ලුණු ගෙඩි භාගයක්, කපාගත්ත සුදු ලුණු බෙක් දෙකක්, කරපිංචා දෙකක කොළ, කපාගත්ත අමු මිරිස් කරල් දෙකක්, කපාගත්ත තක්කාලි ගෙඩි එකහමාරක් එකතු කරගෙන මීකිරි තේ හැඳි තුනකුත් එකතු කරගන්න. ඔයාලට මෙතනදී මීකිරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේ ගමන්ම ලුණු කුඩුයි 3-5යි මිරිස් කුඩුයි කහ කුඩු ටිකකුයි එකතු කරගන්නවා. මෙතනදී ඔයාලගේ රස අනුව පහේ ටික එකතු කරගෙන ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න. මෙන්න මේ ගානට එනකන් බ්ලෙන්ඩර් වුණාට පස්සේ මේ ටික වෙනම තියලා තියාගන්න. ඊට පස්සේ මේ වගේ පෑන් එකක් මද ගින්දරේ ලිපේ තියලා බටර් ටිකක් එකතු කරගන්න ඕනේ. බටර් ටික මෙන්න මේ වගේ රත් වෙගෙන එද්දී හොඳට සෝදලා පිරිසිදු කරලා කපාගත්ත බණ්ඩක්ක කරල් 6ක් විතර එකතු කරගෙන විනාඩි 10ක් විතර බෙදගන්න. විනාඩි 10කට පස්සේ අපි බ්ලෙන්ඩර් කරලා හදාගත්ත මිශ්‍රණය එකතු කරගෙන ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ ගානට මිශ්‍ර වුණාට පස්සේ පියනකින් වහලා විනාඩි 5ක් තියලා තියාගන්න. විනාඩි 5කට පස්සේ ටිකක් මිශ්‍ර කරගෙන ලිපෙන් අයින් කරගන්න. ඇත්තටම බණ්ඩක්ක මෙහෙම හදාගත්තොත් මේකත් එක විතරක්ම වුණත් බත් කන්න පුළුවන්. ඔයාලත් ආයේ බණ්ඩක්ක හදනකොට මේ විදිහට හදලා බලලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටවරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.